ඔව් ඇත්තටම හොඳ ප්‍රිපරේෂන් එකක් තියෙනවා. මොකද අපි ගිය දවස් ටිකේම කොළඹ ප්‍රැක්ටිස් කරලා තියෙනවා ඉන්දියා ටූර් එකටම. ඒ වගේම අපිට මේන්ලි හොඳ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා වගේක් ඉන්නවා. ඒ ටික තමයි. ඒකෝට අපි කතා කරොත් ඉක්ුත් අවසන් ලෝක කුසලයන් පස්සේ තමයි කවුරුත් ආරම්භ කරලා පන්නේ ඉඳලා කොයි වගේ අත්දැකීමක් වේවි කියලා ඔබ විශ්වාස කරනවද ඉන්දියානු කණ්ඩායම? ඔව් ඇත්තටම ලෝක කුසලානය සෙල්ලම් කරපු ප්ලේයර්ස්ලා කිහිප දෙනෙක්ම ඉන්නවා අපි ගාව. ඒ වගේම 2028 ගහන්න පුළුවන් ප්ලේයර්ස්ලාත් ඉන්නවා. මම හිතනවා ඒගොල්ලන් ලොකු අත්දැකීමක් වෙයි මේ සීරීස් එක. අනික අපේ එක්ස්පීරියන්ස්ලා ප්ලේයර්ස්ලා තුන් දෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ ගහපු දෙන්නෙක් ඉන්නවා මාතුලන් සහ කවිජ. ඒ වගේම ඉමර්ජින් ගහපු චාමික හිනටිගල ඉන්නවා. මම හිතනවා ලොකු හයියක් අපේ කියන්නේ. මම හිතන්නේ අපේ වර්ල්ඩ් කප් ගහපු ප්ලේයර්ස්ලා 5-6 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම ඒ අලුත් ප්ලේයර්ස්ලාට අත්දැකීමක් වෙයි හොඳ. ඉන්දියා කණ්ඩායම ගැන පොඩි තක්සේරුවක් මොනවාරි බලලා තියෙනවද? කොහොමද කියන්නේ? ඔව් ඉන්දියා කණ්ඩායමේ ගොඩක් වර්ල්ඩ් කප් ගහපු ප්ලේයර්ස්ලා ඉඳී නෑ. ඔක්කොම ගොඩක් අය ඉන්නේ 28 වර්ල්ඩ් කප් එක පුළුවන් අයයි අන්තිම අවුරුද්ද පුළුවන් අයයි. මම හිතනවා අපි ඒගොල්ලොත් එක්ක තාම සෙල්ලම් කරලා නෑ. ඒ වුණාට හොඳ සටනක් දෙන්න බලාපොරොත්තු